VAV Monet කියන මැෂින් එක. මේ ෆැක්ටරිය මාරම ලොකුයි. ඉතින් මේකේ මේ අපේ ෆැක්ටරිය වගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඔෆිස් ටිකට විතරක්. මේ මට පිටිපස්සෙන් තියෙන්නේ ඒක. මේ තියෙන්නේ පොඩි ඒවා සාම්පල් මැෂින්ස්. වැඩේ තිබුණේ පැයක විතර වැඩක්. පාරටම ගියා පැය 7ක් විතර. මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙලාවේ රස්සාවක් හොයන කෙනෙක් වෙන්න ඇති. සමහර විට රස්සාව නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් ඇති. එහෙමත් නැත්නම් රණ්ඩුවක් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා රස්සාව එපා කරපු මිනිහෙක් නිසා රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ මොන තත්ත්වයක හිටියත් ඒ ගැන පසුතැවෙන්න එපා. රස්සාව කියන්නේ ජීවිතේ තවත් එක කොටසක් කියලා මට කියලා දුන්න මගේ රස්සාව තමයි මේ. ඉතින් අද අපිට යන්න වෙලා තියෙනවා වෙන ෆැක්ටරි එකට. ඒ කියන්නේ මේ අපෙන් මැෂින් ගත්ත වෙන ෆැක්ටරි එක මැෂින් එකක් කැඩලා තියෙනවා. ඒක බලන්නයි. එතන සොෆ්ට්වෙයාර් වල පොඩි අවුලක් තියෙනවා. ඒකට මේක හදලා දෙන්නයි යන්න වෙලා තියෙනවා. ඉතින් මෙතන ඉඳන් පැය 4ක 5ක වගේ ගමනක්. New camera. He's a rich guy, yeah? Rich guy? This is a rich guy, yeah? No, this is an old camera. Yeah. Wow. This is the new one. What's that? Canon? Sony. A Sony? Yeah. No, this one is for me. It's a dream from a long time. You got a lot of dreams. Of You course, yes. dream of Valerie, you dream of a Porsche, you dream Yeah. of being... ඉතින් මේ තමයි අපේ ලොක්කා. මේ ඉන්නේ හැවැත්තේ. මම මෙහෙට එනකොට එයාට අවුරුදු 70යි. දැන් 73යි. තාම කොල්ලා වගේ ඉන්නවා. වාහනේ දැන් මේ අපි යන්නේ මෙයාගේ වාහනේ. දැන් හොදලා හැම යන්න ලෑස්ති කරගන්නවා. මේ තව එකක් මේ ඉන්නේ සිකියුරිටි. මේ සිකියුරිටිලා මාර වැඩ ගොඩක් කරනවා. වාහන හොදනවා, ෆැක්ටරියේ තියෙන හැම දෙයකම මේගොල්ලෝ ඉන්වෝල්ව් වෙනවා. මාර සපෝට් එකක් දෙනවා, වගා කරනවා. තමන් යටතේ වැඩ කරන මිනිහගේ මානසිකත්වය ගැන හිතන්න ඇති රස්සාව එපා කරවන බොස්ලා ඕන තරම් ඉන්න මේ ලෝකේ මේ වයසක මිනිස්සයා මනුස්සකම් අතින් අත්දැකීම් බෙදා ගන්න හැමදේම කියලා දෙන ජීවිතේ කියලා දෙන බොස් කෙනෙක් වෙච්ච එක මට මාර වාසනාවක්. නැවැත්තුවා දවල්ට කන්න. කොන්න යන්නේ 11:53යි වෙලාව. අපි එතනින් ආවේ 10ට. ෆැක්ටරින් ආවේ 10ට දැන් 11:53. පැය දෙකක් විතර ඇවිල්ලා තියෙනවා එක දිගට අම්මෝ. 我有可樂哦，就只有奶茶或者檸檬茶。 මේ ෆැක්ටරිය මාරම ලොකුයි. ඉතින් මේකේ මේ අපේ ෆැක්ටරිය වගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඔෆිස් ටිකට විතරක්. මේ මට පිටිපස්සෙන් තියෙන්නේ ඒක. ඉතින් මෙතන තියෙන්නේ ෆැක්ටරි ඕනගේ ඔෆිස් එක ඊට පස්සේ තව මර්චන්ඩයිසර්ස්ලාගේ ඔෆිස්
ඒ වගේව තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ බිල්ඩින් එක අපේ ෆැක්ටරිය වගේ ලොකුයි. මේක වගේ ෆැක්ටරිස් 4ක් මේකේ ඕනට තියෙනවා. ඉතින් මේකේ හෝටල් එකක් තියෙනවා වෙනම. ඊට පස්සේ ජිම් හැමදේම ගර්ල්ස්ලාට ඕන හැමදේම ඉදියා. ඒගොල්ලන්ගේ ළමයින්ට යන්න කින්ඩර්ගාඩන් එකක් පවා මේක ඇතුලේ තියෙනවා. ෆැසිලිටීස් නම් නියමයි වැඩ කරන අයට. ඉතින් මේ තියෙන්නේ අපි මේ විකුණන මැෂින්. මේවා තමයි මේ ඉන්ඩස්ට්‍රියල් වොෂින් මැෂින් කියන්නේ. මේ තියෙන්නේ පොඩි ඒවා සාම්පල් මැෂින්ස්. මේක ඉකෝ 50 කියන මැෂින් එක කිලෝ 10ක් වගේ හොදන්න පුළුවන්. එහෙම ඉතින් මේකත් ඒකම තමයි SM50 මෙකම් මැෂින් එක. ඉතින් මේක පේනවාද මේකේ ලොකු ඔන්න මැෂින් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් කිලෝ 100ක් වගේ හොදන්න පුළුවන් මැෂින් එකක් මේක. මේවා ගොඩක් යූස් කරන්නේ ඔය ඩෙනිම්. يعني ඔයගොල්ලෝ අඳින ඩෙනිම් වල වොෂ් වලට තමයි මේක ගොඩක්ම යූස් කරන්නේ. ඉතින් මේක අලුත්ම ෆැක්ටරියක්. තාම මේකේ වැඩ පටන් ගන්න නැහැ. ඔය තියෙන්නේ. තාම මේ මැෂින් දෙක අතන ඕසෝන් මැෂින් එකයි විතරයි තියෙන්නේ. ඉතින් මම අද හදන්න ආවේ අර මැෂින් එකයි ලේසර් මැෂින් එකයි. ඉතින් මේක මේ VAV මොනට් කියන මැෂින් එක. මේක ටර්කි වල මැෂින් එකක්. අපේ ෆැක්ටරියෙන් තමයි මේගොල්ලෝ මේක ගත්තේ. ඉතින් මේකෙන් වෙන්නේ කෙමිකල් ස්ප්‍රේ කරන එකක් ඇඳුම් වලට. රොබොටික් ආම් එකක් තියෙනවා. ඒකෙන් තමයි මේකේ කෙමිකල් ස්ප්‍රේ කරන්නේ ඩෙනිම් ඇඳුම් වලට. ඉතින් මේකෙම ලොකු වර්ෂන් එකකුත් තියෙනවා. ඒකේ මේ වගේ රොබෝ ආම්ස් 4ක් තියෙනවා. මේකේ එකයි තියෙන්නේ. ඉතින් මේ ලොකු වර්ෂන් එකේම පොඩි එක තමයි මේක. හරි අපි වැඩේ ඉවරයක් කරමු. ඉතින් දැන් යන්නේ ලේසර් මැෂින් එක පැත්තට. ඉතින් මේක තමයි ගෑස් එක. මේක රිප්ලේස් කරන්න ඕන මේ මැෂින් එකේ. මේ තියෙන්නේ ලේසර් මැෂින් එක. VAV Predator කියන ලේසර් මැෂින් එක. ඉතින් මේගොල්ලෝ මේක අලුතෙන්ම ගත්තේ අපේ ලොක්කා හරහාම මේක ගත්තේ. ඉතින් මේ කරන්නේ පේනව නේද ඔයගොල්ලන්ට මේ ඩෙනිම් වල මේ print මේ වගේ අකුරු වගේ ඕනම දෙයක් මේකෙන් print කරගන්න පුළුවන්. ඩෙනිම් fabric ඊට පස්සේ ඩී වල ඕනම දෙයක. මෙතනත් ඉන්නේ මගෙන් ඉගෙන ගත්ත පොරක් චයිනීස් එකේ. ඒක වැඩේ කරගෙන යනවා ඉතින්. ඉතින් අපි ආපහු යන ගමන් ඉන්නේ ලොක්කට කොෆි එකක් බොන්න ඉතින් අපි ආව ස්ටාර්බක්ස්. මේ වගේ මිනිස්සෙක් මගේ ජීවිතේට හම්බෙලා නැහැ අපි ලොක්කා. හැමදේම අරන් දෙනවා. මාර මිනිස්සෙක් කියලා. සමහරට තියෙනවා සමහරට නැහැ. වැඩේ තිබුණේ පැයක විතර වැඩක්. පාරටම ගියා පැය 7ක් විතර. යන්න පැය 4ක් විතර ගියා. දැන් තවත් යන්න තියෙනවා කිලෝමීටර් 170ක් විතර. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද දවස ඉවර වුණේ. ඉතින්
ට්‍රිප් එකක් ගියා වගේ තමයි. කිලෝමීටර් ඔක්කොම 400ක් විතර යන්න 200 එන්න 200 දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මගින් බස් එක ගත්ත රැයට මොනවා හරි කණ්ඩත් තරම් යන්න ඕන නිසා. ඒ නිසා ඉතින් දැන් ওই ටික පයින් යනවා. දැන් වෙලාව කීයද? 6:37යි. ඔන්න ඕක තමයි රස්සාව. රස්සාව